ලංකාවේ රියැලිටි කලාව වෙනස් කරන අලුත්ම රියැලිටි අත්දැකීම පට්ට ෂෙෆ් වෙත අපි ඔබව සාදරයෙන් පිළිගන්න කැමති. ඉතින් පට්ට ෂෙෆ් කිචන් එකට අපි මුලින්ම ආරාධනා කරන්නේ පට්ට ෂෙෆ් නිර්මාතෘ ඔබ කවුරුද දන්න අපි අගය කරන ෂෙෆ් සුපර්ස්ටාර් පට්ටම පට්ට ෂෙෆ් ෆ්ලොයිඩ්. ෂෙෆ් කෝ? කාඩ් එක ඇට් ආඩ්ඩුවේ මම කාඩ් එක දැම්මේ එද්දි එක්සෙප්ට් කරන්න කලින් පේන්නේ නැද්ද? මොනා කියනවද මන් දන්නේ නැහැ. දැන් ඒවල කෑස්ස කාද්ද කියලා කියනවා. ෂොට් එකක් නෑව දැන් අපි මේ ෂූට් කරනවා මේක. කාඩ් එක රිජෙක්ට් කළානේ. කාඩ් එක රිජෙක්ට් කළානේ. යවුල නැහැ මම මේ ෂූට් එකකට ඇවිල්ලා තියෙන්නේ. හරි මගේ මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් යනවා. හරි. ඔය දැන් ෂොට් එකක් කෑවා. ඔක පොතට දාන්න. හරි. පස්සේ ගමු. හරි. මම අපේ ප්‍රොඩියුසර් කතා කරලා සෙට් එක කොහෙද? සල්ලි එක වාත්තේ. Pata Chef Sri Lanka Season 1. ඒ පාන්දරේ ඉඳන් ෂෝ එක කරන්නේ පාන්දර දෙවිකාරු. අපි ආයුබෝවන් කියලා අපේ පට්ට ෂෙෆ් කිචන් එකට පිළිගන්නවා ෂෙෆ් ෆ්ලොයිඩ්. ආයුබෝවන් ෂෙෆ්. ආයුබෝවන් පට්ට ෂෙෆ් වලට ඔයගොල්ලෝම ආදරෙන් පිළිගන්නවා මගේ ෂෝ එකට. thank you. මම හිතන්නේ ෂෙෆ් පොඩි කරදරයක් වුණා වගේ නේද? ඔව් මේ උදේ පාන්දර ත්‍රිවිල්කාරක කියලා පෝරිල්ල සෙට් කරනවා ලිපුණා ගන්න තියෙන්නේ. Right. පටන් ගමු කරමු. අපේ සමාරම්භක සීසන් එකේ සමාරම්භක එපිසෝඩ් එකේ තරගකරුවන් කවුද කියලා දැන් අපි බලමු. Pata Chef Sri Lanka Season 1. මගේ නම ස්වර්ණා. ඇත්තටම කියනවා නම් හන්දියේ සුවිප් විකුණ හිටියේ. මහත් එක්ක ඇවිල්ලා සුවිප් ගත්තා. ඒ ගන්න ගමන් මට මෙහෙම කිව්වා. උයන වැඩක් තියෙනවා කියලා කිව්වා. ළඟදී පෙළපාලියක්වත් ඡන්දමීටිමක්වත් මොනක්වත් තිබුණේ නැහැනේ. මට 2500ක් දෙන්නම් කිව්වා. මං ඉතින් හා කිව්වා. මොකද කියන්න ඕන? අපිට වගේ නමයි වගේ ටිකක් විස්තර කෙ මං ගැනනේ. මගේ නම කුමාර සර්. මං ඇවිල්ලා බස් කොන්දොස්තර කෙනෙක්. දැන් මෙහෙමයි. බස් කොන්දොස්තර ජොබ් එක කරන්න සර් මට විවිධ ටැලන්ට් තියෙනවා. එක එක જાති ටැලන්ට් තියෙනවා. ස්පෙસિෆිකලි කිව්වොත් අර මොකක්ද ඒ වචනේ? මල්ටි ටැලන්ටඩ් කොල්ලෙක් සර් මම. හරිද? එක එක જાති ටැලන්ට් තියෙනවා සර්. කොහොමයි මම දැන් මේ පස්සේ ගෙනගම මට අහනවා සර් අර බඩසරණී අයියා දැන් මොකද එකක් කියනවා මේ ටැලන්ට් ෂෝ එකක් තියෙනවා කියලා. කොහමද සර් මගේ තියෙන ටැලන්ට් එක තමයි දැන් මට දැන් මගේ මේ අත් දෙක තියෙන්නේ. මේ අත් දෙක පට්ට සිනිදු අත් දෙක. පට්ට සොප්නස් එක ගත්තොත් දැන් පට්ටම සිනිදුයි. දැන් මට පුළුවන් උදාහරණයක් විදිහට තමයි මම මේ ඇක්ටේ වහන් ඉන්නවා. හරිද? මගේ මේ අත දික් කරොත් සර් ඕන මුදල් නෝට්ටුවක් දාන්න සර් මම තක් කිරම කියන්න මොකද්ද මුදල් නෝට්ටුව කියලා හැබැයි 2011 ඇරෙන්න. 2011 නම් කියන්න බෑ. ඕන එකක් කියන්න සර්. සර් සැකවා කියන මම රිහර්සල් එකක් කරලා වෙන්නන්න. ඉස්සේ සියයි 50 මේමයි සර් උයන්නෙත් අතින් හරිද නෝට්ටු ගණන් කරන්නෙත් අතින් සර් මට ඉතින් අත්තට ඕන දෙයක් ගන්න පුළුවන් Samsung මයිකල් මේකටද කතා කරන්නේ? මගේ නම මයිකල්. මම වෘත්තියේ මාළු තමයි විකුණන්නේ. මේ දන්නේ නැද්ද ඉතින් ඔය පොඩ්ඩක් තෝරු මෝරු කොකිරි සොයිස්සෝ හාල් මැස්සෝ කොහොම බඩු තියෙනවා ඉතින් මයිකල් ගාව. මේ හොඳ බෝල්ලු එහෙම ඉන්න ඕනේද? අත උතේ අල්ලපුවා. පිළිබඩු. මට ළමයි ඉන්නවා 7 දෙනෙක්. එතකොට ගෑනු ඉන්නවා 4-5ක් විතර මේ. මේකෙන් දින්නම ෆ්‍රී විල් එකක් දෙනවා කිව්වා. දන්නේ නැද්ද මේ අවුවේ පට්ට රස්නයක් තියෙන්නේ. මට එපා වෙලා තියෙන්නේ මේ අවුවේ ගිහිල්ලා. ෆ්‍රී විල් එකක් තිබ්බනම් මාළු ටිකක් විකුණගෙන මගේ ගෑනු ටිකක් බලලා එන්න තිබ්බා. Pata Chef Sri Lanka Season 1.
ඔව් අපේ contestants කවුද කියලා අපි හඳුනාගත්තා. පට්ට ෂෙෆ් ජයග්‍රාහකයාට වටිනා ත්‍රිරෝද රථයක්. ඒත් එක්කම ෂෙෆ් ෆ්ලොයිඩ් එක හෙළුවෙන් ආහාර පිළියෙල කිරීමට වල්ඩිෂ් රෙස්ටෝරන්ට් එකේ අවුරුද්දක රෙසිඩන්ස් එකක්. ඒ වගේම ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ ගමේ සතිපොලෙන් ඕන තරම් සතියකට සැරයක් එළවලු ගන්න වවුචර් එකකුත් හිමි වෙනවා. ඉතින් අපි බලමු ඒ ජයග්‍රාහකයා මසුත් ගන්න පුළුවන්. මසුත් ගන්න පුළුවන් කියලා ෂෙෆ් ෆ්ලොයිඩ් බෝනස් ගිෆ්ට් එකක් දෙනවා කියලා දැන් අපිට මතක් කිරීමක් කරනවා. ඉතින් අපි බලමු ජයග්‍රහණය කරන contestant කවුද කියලා. ඔබේ කාල වේලාව දැන් ආරම්භ වෙනවා. ඔව් අපේ තරඟකරුවන් ආහාර පිළියෙල කරන ආකාරය අපි බලන්න යන්නේ අපේ පළවෙනි contestant මයිකල්. මං හිතන්නේ මාළු විකුණනවා වගේම මාළු වලින් ආහාර උයන්නත් හරි දක්ෂයි වගේ නේද ෂෙෆ්? මාළු මාර පට්ට ගඳයි මේ පර්ෆියුම් ටිකක් එම නෑනේ. පර්ෆියුම් මේ මට මේ කරන්න දීලා දෙන්නම යනවාද පැත්තකට? හරි හරි ආපෝ. sorry අපි Right, අවස්ථාව now ගඳ මේ ඔයි කකුල් බල්ලයට දානවා බලනවා හැටි පිස්සු තමසට. sorry. මේ කැමරා එකේ දාන්නත් බෑ මොයිස්චරයිස් ටිකක් ගන්නවා බලන්න. චික්. උයන්නේ නැද්ද මොනවා කරන්නේ? පොඩ්ඩක් ඉන්නස බඩ බුලත් පිරක් කාලා දන්නේ නැද්ද පොඩ්ඩක් සීනියර් බෑලා ඒකට තමයි වැඩේ සුපරිපරි ඉතින් දෙන්න පුළුවන්. පිස්සුද මේ වෙලාව යනවා. කුමාර අපිට පැයක කාලයක් විතරයි තියෙන්නේ වගේ ඩිෂ් එක පිළියෙල කරන්න. පැයක කියන්නේ අපෝ sorry sir මේ පැයකින් කොහොමද ගෑව දන්නේ පොඩ්ඩක් ඉන්න බුලත් පිරක් කාලා පොඩ්ඩක් සීනියර් බෑලා ඒකට වැඩේ දෙන්න පුළුවන් ලස්සනට. මේ කවුද ඔය මේ පිස්සු තමස කොහෙන්ද මුන් හොයාගෙන ආවේ මේම කරන්න බෑ අපිට ෂොට්ස් ඕනේ මේ ඩිෂ් එකක් ඕනේ මේ ෂෝ එක දුවන්න මේ ප්ලීස් මට අනියන්ස් ටිකක් ගේන්න කපලා දාන්න. අයියෝ මේක තමයි ප්‍රශ්නේ. අපිට තමයි කපා ගන්න වෙන්නේ. ඔබට පේන ආකාරයට ෂෙෆ් ෆ්ලොයිඩ් තරඟකරුවන්ට උදව් වෙන ආකාරයයි ඔබ මේ දකින්නේ. මං හිතන්නේ ලුණු කපලම මං හිතන්නේ වැඩේ පටන් ගන්න යන්නේ. ෂෙෆ් ෆ්ලොයිඩ් කපාගෙන යනවා. මං හිතන්නේ කුමාර අපිට ඩිෂ් එකක් හදන්න පුළුවන් වෙයි. මේ ෂෙෆ් ෆ්ලොයිඩ් මේ කපා ගන්න ලුණු වලින් මං හිතන්නේ අපිට මට කපන්න බෑනේ මම මේක යකෝ මම මේක ජාජ් තෝ කපපන් ෂෙෆ් කපපන් මම ප්‍රසන්ටේෂන් නෑ කපපන් කපපන් පඩිය ගන්න නෑ කපපන් මලි සප්පයක් දෙන්න කපපන් මම ඔය කපන්න මම ඔයා නෑ ඔබ කපපන් කපන්න ඉක්මනට කපන්න හොඳට කපන්න කපලා නෑ ජීවිතේට මේ බෝදාගමු යකෝ මේ ගෝතෙන් දාගන්න තෝ මේ මෙයාව දාමු මල්ලි සවුන්ඩ් මල්ලි ඔයා මේ මෙයාව දාගමු දැන් පරක් වෙඩිද මං හිතන්නේ අපි contestants announce කරලා ඉවරයි ෂෙෆ්. ඔය කෑවනේ මේ මූ හොඳයි හරි අපි දාගමු. අපි ඊළඟ තරඟකරු කවුද කියලා අපි බලමු. ස්වර්ණ උයන්නේ නැද්ද තැම්බෙන ගමන් මොනවද තැම්බෙන්නේ මෙහෙමයි කාල වේලාව ගිලිහි යනවා ස්වර්ණ. අපිට කියන්න මොනවාද මේ තරඟෙට ස්වර්ණ තම්බන්නේ? ලැවරියා ආපෝ මේ ලැවරියා දාදන්නේ මේක ඉන්ටර්නැෂනල් ෂෝ එකක් ස්වර්ණ. එහෙම මේ ලැවරියා හදන්න බෑ. මේක පොඩ්ඩක් අර එලිවේටඩ් පොඩ්ඩක් හොඳ ඩිෂ් එකක් හදන්න ඕනේ. මගේ ලැවරිය එක පොඩි වුණාට හොඳ ස්පෙෂල් ලැවරිය එකක්. කාලම බලන්නකෝ රස කොහොමද කියලා. පොඩි වුණාට ස්පෙෂල් ලැවරි එකක් කියලා තමයි ෂෙෆ් අපිට මේ contestant කියන්නේ. මං හිතන්නේ අපි බලමු මේ ලැවරි එක තරඟේ ජයග්‍රහණය කරයිද කියලා. Pata Chef Sri Lanka Season 1. ඔව් තරඟකරුවන්ට ආහාර පිළියෙල කිරීමට ලබා දුන් කාලය දැන් අවසන් වෙනවා. අපි බලමු අපේ තරඟකරුවන් මොනවාද අපි වෙනුවෙන් ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ. අපේ ඒකාධිපති ජජ් පට්ට ෂෙෆ් ෆ්ලොයිඩ් තමයි ටේස්ට් එකෙන් තීරණය කරන්නේ ඊළඟ වටේට සුදුසුකම් ලබන්නේ කවුද, ඉන්නේ කවුද, යන්නේ කවුද කියලා. ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබට ටේස්ට් එකට කැමති contestant ආරාධනා කිරීමට අවස්ථාව. Ladies first. ස්වර්ණ. ඔව් අපි බලමු ස්වර්ණ ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ මොකද්ද කියලා. දන්නා හඳුනන ඩිෂ් එකක් ස්වර්ණ අපිට කියන්න මොකද්ද මේ ඩිෂ් එක කියලා. මේක තමයි ස්පේස් ලැවරියා. ස්පේස් ලැවරියා කියලා තමයි කියන්නේ මේකට ෂෙෆ්. ඒ ස්වර්ණ මොකද ස්පේස් ලැවරියා කියලා කියන්නේ? මේක කෑවම හඳට යන්න පුළුවන්. හඳට යන්න පුළුවන්. අපි රස බලමු ෂෙෆ්. හඳට යන්න පුළුවන් රසක් තියෙන ඩිෂ් එකක්. කොහොමද හිතන්නේ? අතින්ම ගන්න ඕනේ මොකද මේක ලැවරියානේ අතින් තමයි ගන්න ඕනේ මේක ගැරුපු පාචි කරන්න බෑ. රයිට් අපි රස බලමු ෂෙෆ්. ෂෙෆ් අපිට ඔබේ අදහස් කියන්න මේ. හොඳට කෙසේ වෙතත් මේ ටොයිලට් එකට තමයි යන්න වෙන්නේ මම හිතන්නේ මොකද මේක මෙයා
මේක හදලා තියෙන්නේ තනමල් වලින් එනපු ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක. මල් වල මොනවා පුන්නක්කුත් දැම්මේ? තනකොළොත් දැම්මේ? මේක රස දැනෙන්නේ පස්සේ. මේ බින්න බෑ. හරි මේ රියැලිටි ෂෝ එකක්. රයිට් ඔයා යන්න. ඔයා දෙවෙනි වටේ සුස්කම් ලබන්නේ නැහැ. ඔයා යන්න. කුමාර ඔයා යන්න. අර යන්න මේක. වඩාවරිය හදාගෙන එනවා මෙතන පිස්සු. අපි බලමු අපේ ඊළඟ තරඟකරු හදාගෙන තියෙන මොකද්ද කියලා. අපි ඩිෂ් එක බලමු. රයිට්. අපිට පැහැදිලි කිරීමක් කරන්න කුමාර මොනවාද මේ හදලා තියෙන්නේ අපි වෙනුවෙන්. ඔව් සර් මේක මේ beetles with fried onion garnish. beetle with fried onion garnish එකක් තමයි මම හිතන්නේ. ඇත්තටම වර්ණව ඩිෂ් එකක් අපි ඒක කියන්න ඕනේ. යකෝ මේ බුලත් නේ. මොකක්? මේ බුලත්. බුලත් නෙමෙයි මේක බුලත් ගන්න බෑනේ මිනිස්සුන්ට. beetles fried onion garnish. ඒක බුලත් අරගෙන කියලා ගන්න එළියට මේක බඩට දාගන්න බෑ පිස්සු මෙයාට. මොනවද මේ අඳලා තියෙන්නේ? අලවන්න ඕනේ. අපි රස බලමු ෂෙෆ්. අලවන්න කිව්ද? අස බලන්න බෑ මේක මොකද්ද මේ මොකද්ද මේක? ඒක garnish mix with beetles. garnish නේ. හරි. යකෝ ප්ලාස්ටික් එක. මං හිතන්නේ අපි හිතුවේ නෑ. එඩිබල් මේකක් තිබ්බන ඒක හරි කන්න තිබ්බ. එඩිබල් ෆ්ලවර් එකක් නෙමෙයි මේක මේ ප්ලාස්ටික් දානවා මේ වගේ කෑම වල. තමස පිස්සුද? ඉතින් බඩ කන්න නොකා හිටපන්. කන්නේ නැහැ මම. නමුත් දෙවෙනි වටේ සුසු නෑ පප්පු ගාගෙන ඵලයන්ද පොල් තේපා. එයා වයින් කළා දාන්න. බිල්ඩිමේ වයින් කළා දාන්න. අපි බලමු අපේ ඊළඟ කන්ටෙස්ටන්ට්ගේ ඩිෂ් එක මොකක්ද කියලා. ඔව් මයිකල් තමයි අපිත් එක්ක ඊළඟ එකතු වෙන්නේ ෂෙෆ්. අපි බලමු ඊළඟ ඩිෂ් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මයිකල් පිළියෙල කරලා තියෙන ඩිෂ් එක. ඇත්තටම වර්ණවත් ඩිෂ් එකක් ෂෙෆ්. මයිකල් අපිට කියන්න අපි වෙනුවෙන් මොකක්ද මේ පිළියෙල කරලා තියෙන ඩිෂ් එක? මේක බෝල්ලු සෙවිචේ. බෝල්ලෝ සෙවිචේ. සෙවිචේ. බෝල්ලෝ සෙවිචේ ෂෙෆ්. මොන ගුණ වර්ගයක්ද ඒ? අපි රස බලමු ෂෙෆ්. මං හිතන්නේ වර්ණවත් ඩිෂ් එකක්. මම හිතන්නේ මාළු බේස් කරගෙන තමයි ඩිෂ් එක ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ. අපි බලමු ෂෙෆ්. නෑ මේක මේ අමුයිනේ. මේක ඉන්ටර්නැෂනල් ඩිෂ් එකක්. ඒක මේ උයලවත් නෑ මම තමසෙන් හැටි බලන්දි මොකක් කරලා බලමු මම දන්නේ නෑ. අපි කන්නත් බෑ මේ උයලත් නෑ. අපි රස බලමු ෂෙෆ්. ෂෙෆ් ලොයිඩ් අපිට අදහස් කියන්න මේ ඩිෂ් එකේ මේක අමුයිනේ ඔය මේ කටේ තියන්න බෑ මේක. ෂිට්. චරාව පිස්සු බේ. අමිත මොකක් කරේලා රසම රස අර මාළු කරියක් හරි ඒ වගේ මොකක් හරි හදාගන්න කියලා මේ වගේ මේ අමු මාළු දීලා දෙන අමු මාළු මිනිස්සුන්ට කවන්න බෑ පිස්සුත් තමසද. මේ වගේ ෂෝ එකේම කවන්න පුළුවන්. නෑ මම හිතන්නේ මේක ජාත්‍යන්තර ඩිෂ් එකක් නේද? නැත්තම් මේක ඉන්ටර්නැෂනල් ඩිෂ් එකක්. තමස කෙනා ඉන්ටර්නැෂනල් ලුක් එකක් කිසිම නෑ තමස මාළු කාරයෙක්. මම ජජ්. මම තමයි මෙතන ෂෙෆ්. හරි මම තමයි මේ ඒකාධිපති ජජ්. මමනේ ෂෙෆ්. තමස නිකන් මාළු කාරයෙක් විදිහට ඉන්න තමස දන්නේ නෑනේ මේක කන්න බෑ මිනිස්සුන්ට පිස්සුද. රසවල මාළු කරියක් ඇදවනවා දෙවෙනි වටේ සුසු කල්ලා වදින් බෑ තමසට බෑ මේක අනික මේක හරියන්නේ මොකක්ද තමස කියන්නේ? දෙවෙනි වටේ සුසු කල්ලා වන සුසු කල්ලා වන අපි මෙතන අන්සෝර් මයිකල් මෙතන අපි ප්‍රශ්න ඇති නොකරගෙන අපි අපේ ෂෝ එක කරමු. මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එක. හරි මයිකල්. Excuse me, who are you guys? What are you guys doing here? No, actually, I'm shooting a small reality TV show of mine called Patta Chef. You must be knowing me, Chef Lloyd. But we were not informed about anything about partnership. Only Badasarani is supposed to be shooting. මම වගේ සුපිය වගේ ලොක්කට කතා කරා ඒලියන්ට මම කතා කරා. Alien, Mr. Alien. ඒලියන් නෙමෙයි. Alien. නෑ නෑ අපිට ඒව මුකුත් කියලා නෑ. cut. Shut the sounds. අයියෝ Security. එහෙම නවත්තන්න බෑ. මගේ 2500 දිනා. මට 2500 දෙනවා කිව්වා. ජාස් පන්සියට මේ ඔව්. ෂෝ එකට ආවේ. අනේ මේ මට 2500 දෙනකම් මම යන්නේ. මම කතා කරලා තියෙන්නේ. සුවිප් විකුණන්නේ නැතුව මම ආවේ. ත්‍රිවිල් එක ස්පොන්සර් කන්ෆර්ම් වෙච්ච ගමන් ත්‍රිවිල් එක දෙනවා. ඔයාට දෙනවා. ඔයා දිනු. නේ මෙයා දිනු. ඕයි නෑ මම මේ බස් රස උදාගෙන බගුල කරන්න ආව ඔබ දෙනම සල්ලි දීපන් යකෝ. නෑ මේ කලබල කරන්න එපා මල්ලි. පාරේ දවසට කරක් පයින් මේ දැන් ඔයාගේ ස්පේස් ලෙවල් එක වැදුනා.
PattaChef Sri Lanka Season 1.